දරුවනේ බලන්න. එතකොට ළමයි අහන ප්‍රශ්නේ තමයි රසායන විද්‍යාව MCQ පේපරේ ලිව්වා. MCQ පේපරේ කරා. ඒක රසායන විද්‍යාව MCQ පේපරේ කරලා ඉවර වෙලා මගේ MCQ ප්‍රමාණය අඩුයි. සමහර විට MCQ ගණන් කරලා සමහර විට ගණන් කරේ නැහැ. කොහොම හරි ඔයාලට තේරෙනවා දැන් MCQ මට්ටම අඩුයි. ඒකට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මට MCQ අඩු මට්ටමක් තියාගෙන සෙකන්ඩ් එක ඇත්තටම කරන්න ඕනේ දැන්. වැඩක් නැහැ කියලා හිතෙනවනේ. MCQ අඩුයි. ඒ නිසා මම සෙකන්ඩ් එක කරලා වැඩක් නැහැ. අනිත් විෂයන් දෙකත් අවුල් වුණා. එක්ක සමහරට ඒ දෙක හොඳට ඔයා කරලත් ඇති. ඔයා හිතන්නකෝ ඒක අවස්ථා දෙකක් තියෙනවා. අනිත් විෂයන් දෙක හොඳට කරලා තියෙනවා. සමහරලාට හොඳට කරේ නැහැ. හොඳට කරපු නැති ළමෙක් හිතනවා අනිත් දෙකත් කෙලවුණා. කෙමිස්ට්‍රි MCQ එකත් කෙලවුණා. දැන් මේක සෙකන්ඩ් එක කරලා වැඩක් නැහැ. ඉතින් මේක ගොඩ දාන්න බෑ. අංක 1 ඔන්න ඔය ලෙවල් එක ළමයි. සමහර ළමයි ඔහොම හිතනවා. සමහරු මෙහෙම හිතනවා මම අනිත් විෂයන් දෙකම ගොඩ දාගත්තා කිසියම් දුරකට කරගත්තා. නමුත් කෙමිස්ට්‍රි MCQ එක කෙලවුණා. දැන් මේ තරඟ ඉවරයි. ඔයා එහෙම හිතනවා. සමහර ළමයි එහෙම හිතනවා. සමහර ළමයි මොකද්ද කරන්නේ? MCQ එක කෙලවුණා. සෙකන්ඩ් එක කරලා වැඩක් නැහැ කියලා ළමයි ගේම අත්හැරලා දාලා ඊළඟ ෂයියකට දැම්මම ලෑස්ති වෙනවා. එහෙම නෙමෙයි. මම කියන එක අහගනින්නලා. රසායන විද්‍යාව MCQ ආට 5ක් තිබ්බත් රසායන විද්‍යාව MCQ 5ක් තිබ්බත් ඔයාට තාම මේක ගොඩ දාත හැකියි. හැබැයි සාමාන්‍යයෙන් ඕනම ළමෙක් MCQ 10කට එහා MCQ පේපරේ ගහනවා. කණා ගැහුවත් ළමයි අපිට රසායන විද්‍යාව MCQ පේපරේ MCQ 10ක් 15ක් ගහගන්න පුළුවන් නේ. ඒතර බහුතරයක් ළමයි ඉන්නේ ඔන්න ඔය මට්ටමේ. සාමාන්‍යයෙන් 25 ලෙවල් එකකට ළමයි එන්න අමාරු නෑ රසායන විද්‍යාව පේපරේ. ඔයා හිතන්නේ MCQ 5 නෙමෙයි 10යි තියෙන්නේ කියලා. ඔයාට MCQ 10ක් තිබ්බත් තාමත් ඔයාට 100 එකක් ගන්න අවස්ථාව තියෙනවා. තේරුණාද? තාමත් ඔයාට 100 එකක් ගන්න අවස්ථාව තියෙනවා. තාමත් ඔයාට අවශ්‍ය නම් අඩුම ගානේ S එකක් ගන්න පුළුවන්. තාමත් ඔයා මේක ෆේල් වෙන්න ඕනේ නැහැ. එතකොට අනිත් ළමයි හිතන්න සාමාන්‍යයෙන් MCQ 25ක් 20ක් 30ක් ගහපු ළමයි කොතන්ට යයිද මේ ඉතුරු වෙලා තියෙන දවස් කීපේ වැඩ කරොත්? සාමාන්‍යයෙන් MCQ 30ක් තියෙන ළමෙක්ට ගේමක් නැතුව බීසා මාර්ථයක් දාන්න පුළුවන් සුපිරි B එකක්. අවශ්‍ය නම් ළමයි ඇත්තටම දක්ෂයෙක්ට A එකට අදින්නත් පුළුවන්. පැහැදිලිද? සාමාන්‍යයෙන් 25 20 ඉන්න ළමයින්ට ඒගොල්ලොන්ටත් B එකක් ගැන හිතාගෙන වැඩ කරන්න පුළුවන් ළමයි වැඩ කරන්න. සෙකන්ඩ් එක ගොඩ දැම්මොත් තාමත් ඔයාට ඔයාගේ හීනට යන්න පුළුවන්. පැහැදිලිද? අඩු ගානේ 25 20 ඉන්න ළමයින්ට C එකක් ගන්න පුළුවන් කෙමිස්ට්‍රි වලට. හැබැයි මම කියනවා MCQ 5ක් තිබ්බත් තාමත් ඔයාට පුළුවන් මේක ගොඩ දාන්න. සෙකන්ඩ් පේපරේ අපි SCQ ප්‍රශ්න 4යි රචනා ප්‍රශ්න 4යි න ළමයි කරන්න ඕන. මේක කරන්න අපිට පැයක් තියෙනවා. මේක කරන්න අපිට පැය 2ක් තියෙනවා. මේක එක ප්‍රශ්නයකට විනාඩි 15යි. මේකේ ළමයි එක ප්‍රශ්නයකට විනාඩි 30යි. සාමාන්‍යයෙන් අද බිඳුවේ ඉන්න ළමෙට්ට උනත් පළවෙනි SCQ එක අවුරුදු 10ක කරා නම් ව්‍යුහය හා බන්ධන පාඩමෙන් එන්නේ මේක ළමයි ගොඩ දාත හැකියි. මේකේ ලකුණු 15 වෙන මේකේ ලකුණු 5 නිකම්ම ඔයාට ගන්න පුළුවන්. දැන් MCQ 10ක් ගත්ත ළමෙක්ට ඔන්න ලකුණු 5ක් නිකම්ම ගත හැකි ළමයි අවුරුදු 10ක් පිටිපස්සට පළවෙනි SCQ එක ප්‍රැක්ටිස් කරා නම් මේක කරගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි SCQ එක දරුවනේ. හතරවෙනි SCQ එක ඕගනික් වලින් එන්නේ මොනවාද? සමාවයවික. ඔයා මේක අවුරුදු 10ක් පිටිපස්සට ප්‍රැක්ටිස් කරොත් ඒකෙත් ලකුණු 5න් අඩු ගන්න ලකුණු 4ක්වත් ගන්න පුළුවන් ඔයාට. ඒ ලකුණු 4ත් ඔන්න මම ඔයාලට දුන්නා. දැන්ට මේ ළමයා ගාව තියෙනවා ලකුණු 19ක් MCQ 10ක් තිබ්බනම්. ළමයි අනිත් SCQ දෙක අමතක කරන්නකෝ. අනිත් SCQ දෙක අමතක කරන්න. ඊට පස්සේ එනවා සෙකන්ඩ් පේපරේට රචනා ප්‍රශ්න පත්‍රයේට. රචනා ප්‍රශ්න පත්‍රයේ ළමයි රචනා ප්‍රශ්න පත්‍රයේ C පාර්ට් එකේ හරිද C පාර්ට් එකයි B පාර්ට් එකයි කියලා කොටස් දෙකක් තියෙනවා. B එකේ ගත්තාම මේක එක ප්‍රශ්නයක් තියෙනවා ළමයි තුන්වෙනි රචනාව. එතකොට B එකේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඒකේ තුන්වෙනි රචනාව ඒකේ ඉන්නේ ළමයි විද්‍යුත් රසායනයේ සහ D ගොනුව. සාමාන්‍යයෙන් විද්‍යුත් රසායනයේ D ගොනුවයි සරල අවබෝධයක් තියෙන ළමෙක් අවුරුදු 10ක විතර පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරොත් එයාට මේ ලකුණු 7.5ම ගන්න පුළුවන්. අඩු ගන්න ලකුණු 5ක් ගත හැකි. එතකොට බලන්න මේ ලකුණු 19 තියෙන ළමයාට ඔන්න තව ලකුණු 5ක් තියෙනවා ළමයි. එක දවසකුත් ඇති මේ ළමයාට ওই ලකුණු 5 ගන්න.
මෙතන තියෙනවා ළමයි ලකුණු දැන් 24ක්. S එකක් ළමයි දෙන්නේ 35න් නම් තව ලකුණු කීයද ඕන මෙයාට? හිතපල්ලා. තාමත් මේක ගොඩ දාත හැකි. දරුවනේ C කොටසේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඕගනික්. C කොටසේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඕගනික්. ඕගනික් පරිවර්තන පුළුවන් ළමෙක්ට අද බැරි වුණා අවුරුදු 10ක් විතර ළමයි පරිවර්තන අරගෙන මේක ප්‍රැක්ටිස් කරොත් උඹලට පරිවර්තනය කොට දාගන්න පුළුවන්. ගේමක් නැතුව කොට දාන්න පුළුවන් ළමයි ඉස්සරහා ඉඳලා පිටිපස්සට පුරවගෙන ඉන්න පිටිපස්සෙන් ඉඳලා ඉස්සරහට පුරවගෙන ඉන්න. ඔයා හිතන්න සාමාන්‍යයෙන් ඔයාට යාන්ත්‍රණය ටිකක් ලියා ගන්න පුළුවන් නම් මේ ලකුණු 7.5න් 5ක් ගන්න එක ළමයි ගේමක්ම නෑ. අඩු කාලයකින් වැඩ කරන්න පුළුවන් ළමයට කරන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි යෝක. එතකොට මේ ළමයට තව ලකුණු 5කට ආසන්න ප්‍රමාණයක් මෙතනට ගන්න පුළුවන්. ළමයි එතකොට දැන්ට තියෙනවා ලකුණු 29ක්. දැන්ට තියෙනවා ලකුණු 29ක්. දැන් උඹලා හිතපල්ලා MCQ 5ක් තියෙන ළමෙක් වුණා. තව ඒ ළමයාට කරන්න රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතුරු රචනා ප්‍රශ්න දෙක ළමයි මුල් කොටස් ටික පුළුවන් විදිහට ලිව්වත් තව ලකුණු 5ක් ඔයාට හොයාගන්න පුළුවන්. මම SCQ දෙකක් ගැන කතා කරේම නෑ. ඒ SCQ දෙක පුළුවන් විදිහට ලිව්වත් ළමයි ඔය ප්‍රශ්න ඉතුරු 4 පුළුවන් විදිහට ලිව්වත් තව ලකුණු 10ක් විතර ඔයාට හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් MCQ 5ක් තියෙන ළමෙට්ටත් ලකුණු 40ක් විතර මුළු පේපරේටම ගන්න තාම අවස්ථාව තියෙනවා. මේ මම කියන එක අහන්න ළමයි. මම කියන එක අහන්න. ගොන් වෙන්න එපා. ගොන් වෙන්න එපා. අංක 1 ඔයාට පුළුවන් ප්‍රශ්න හොඳටම කරන්න ලෑස්ති වෙන්න ඕන. ඔයාට පුළුවන් ප්‍රශ්න හොඳටම කරන්නවා රෙඩි වෙන්න ඕන. එහෙම පුළුවන් ප්‍රශ්න හොඳටම කරන්න රෙඩි වුණොත් ඒ ලකුණු ටික ඔයාගේ අතේ. ඒ නිසා මේ වෙලාවේ බුද්ධිමත් වෙන්න. බැරි ඒව අල්ලගෙන නරන්න එපා. ඒ වගේම ඔයා තේරුම් ගන්න ඔයාට ඕන නම් මේක ගොඩ දාන්න ඊට පස්සේ බැරි ප්‍රශ්නවල උපරිමයක් කරන්න ඉගෙන ගන්න. පුළුවන් ප්‍රශ්න කරද්දි මාකින් එකට අනුව ලියන්න ඉගෙන ගන්න. එතකොට මේක ගොඩ දාන්න පුළුවන්. ඒ නිසා MCQ 5ක් තිබ්බත් උඹලා මේක අතාරින්න ඕනේ නැහැ. MCQ 5ක් තිබ්බත් උඹලට මේක ගොඩ දාගන්න පුළුවන් දරුවනේ. ඒ නිසා ඒ අදහස ඔළුවේ තියාගෙන කෙමිස්ට්‍රි පේපරේ වුණාට පස්සේ වැඩ කරන්න පටන් ගන්න. ජීවිතේ අත්තරින්න ඕන දේවල් තියෙනවා. මේක අත්තරින්න ඕන වෙලාව නෙමේ බං. ඕනම තරගයක තීරණාත්මකම වෙලාව තමයි අවසාන වෙලාව. ඒ වෙලාවේ ඔයා ඉස්සරහට එන්නේ කොච්චර ගැම්මෙන්ද කියන එක මත ඔයාගේ අනාගතය වෙනස් වෙනවා. ඔයාගේ ජයග්‍රහණයද පරාජය ඔයා පරාජිතයේද ජයග්‍රාහකයෙක්ද කියන එක තීරණය කරන්නේ ඒ අවසාන වෙලාව. ඒ නිසා මේ වෙලාව අත්තරලා බෑ ළමයි. මේ වෙලාවේ ගේම ගහන්නම ඕන. ඒ නිසා වැරදි ටික හරියට කරපල්ලා MCQ 5ක් තිබ්බත් තාම මේක කරගන්න පුළුවන්. එතකොට අහපු ළමයට දෙන්න තියෙන උත්තරේ තමයි ඒක. ඊළ ළමයි අපි වැඩේට යමු.